විසුණු කරමින් දිල්ෂාන් මදුශංකගෙන් හැට්‍රික් මෙවර IPL තරගාවලියේ තවත් එක් විශිෂ්ට තරගයක් ඊ රාත්‍රියේදී ගුවහාටි ක්‍රිකට් පිටියේදී පැවැත්වුණා. තරගයේ පැවැත්වුණු ලාංකික ක්‍රීඩකයන් වැඩි පිරිසක් ක්‍රීඩා කරන සන්රයිසර්ස් හයිදරාබාද් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ කාසිවාසී ජයගත් ගුජරාට් නායක ශුභ්මන් ගිල් පළමුවෙන් ලකුණු රැස් කිරීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව පළමුවෙන් සන්රයිසර්ස් ඉනිම ආරම්භයට පිටිය පැමිණි ආරම්භ පිටිකර යුගලේ උනේ අභිෂේක් ශර්මා සමගින් ට්‍රැවිස් හෙඩ් ඔවුන් දෙන්න පළමු පන්දුවේ සිටම සාර්ථක පිටිකරණය කරන තිබෙ කණ්ඩායමේ සාර්ථක ලකුණු රැස් කරන්න පටන් ගත්තා. හෙඩ් සමගින් සාර්ථක ලකුණු රැස් කරමින් සිටදී දුවද්දී දැවී යාමක ලක්වීමට අභිෂේක්ට සිදු වුණා. ඔහු දැවී යන්නට පන්දු 18ක් තුල ලකුණු 40ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ නිමට 4 පාරවල් දෙකක් සහ 6 පාරවල් දෙකක් ඇතුළත් වුණා. අභිෂේක් දැවී යන්නට හෙඩ් සමග එක්ව සන්රයිසර්ස් ඉනිමේ පළමු කාඩ් ලකුණු 62ක සබතාවක් ගොඩනැගුවා. ජූනි මාස 3 වෙනිදා සිට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අත තරඟ සියල්ලම ඔබට මෙම නාලිකාවේ සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔහු දැවී ගිය පසු පිටේ පැමිණි ප්‍රහාරාත්මක පිටිකරු ඉෂන් ක්‍රිෂන් අභිෂේක් දැවී ගියා කියන ලස්සන හෙඩ් ඉෂන් ක්‍රිෂන් සමග ආයමත් සාර්ථකව ලකුණු රැස් කරන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නා එක්ක ලකුණු 50කට වැඩි සබතාවක් ගොඩනැගීමට සමත් වුණා. නොසිතූ අයුරින් දැවී යන විට හෙඩ් පන්දු 20ක් තුල ලකුණු 46ක් රැස් කරගෙන සිටියා. කොහොමත් නියමිත පන්දු 20 අවසන් වන විට සන්රයිසර්ස් කණ්ඩායම කඩු 5ක් දැවී ලකුණු 203ක් රැස් කරා. ලකුණු 200කට වැඩි දැවැත්ත ටාගට් එකක් හඹා යාමට පිටියට අවතීර්ණ ගුජරාට් ආරම්භක පිටිකරුවන් දෙදෙනා උනේ ශුභ්මන් ගිල් සමග සායි සුදර්ශන්. පළමු පන්දු වාරයේ ක්‍රියාත්මක කෙරුවේ දිල්ෂාන්. ඔහු තරගයේ යොමු කෙරුව පළමු පන්දුවෙම ගුජරාට් නායක ශුභ්මන් ගිල්ගේ කඩුල දවා ගැනීමට සමත් වුණා. පළමු පන්දුවෙම ගුජරාට් නායකයාගේ කඩුල දවාගෙන ක්‍රියාත්මක වූ ඔහු එම් පන්දු වාරයේ අවසන් පන්දුවට තවත් කඩුලක් දවා ගත්තා. දිල්ෂාන්ට නොදෙවෙනි පන්දුව යවක නේතුන් නිතිෂ් කුමාරුත් ඔහු තරගයේ යොමු කෙරුව පළමු පන්දු වාරයේ කඩු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ආයමත් තරගයේ තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරව දිල්ෂාන් එම් පන්දු වාරයේ දෙවන පන්දුවේදී ගුජරාට් කණ්ඩායම පව හිට බැට්ස්මන් රෂීද් ඛාන්ගේ කඩුල දවා ගැනීමට සමත් වුණා. රෂීද්ගේ කඩුලෙන් නොනැවතුණු දිල්ෂාන් ඔහු යොමු කෙරුව අනෙක් පන්දුවේදී තෝෂින්ටර් සුන්දර්ගේ කඩුල දවා ගත්තා. එක පිටේ කඩු දෙකක් දවාගෙන හැට්‍රික් අවස්ථාවකට මඟ පාදාගෙන සිටි දිල්ෂාන් ඔහු එම් පන්දු වාරයේ යොමු කෙරුව අනෙක් පන්දුවටත් හෝල්ඩර්ගේ කඩුල දවාගෙන හැට්‍රික් අවස්ථාවක් ලබා ගත්තා. ඔහු මේ ආකාරයෙන් ලබා ගත්තේ මෙවර IPL තරගාවලියේ ක්‍රීඩකයෙකු ලබාගත් දෙවන හැට්‍රික් අවස්ථාව. දිල්ෂාන් තම හැට්‍රික් අවස්ථාව සම්පූර්ණ කරගත් පන්දුව IPL වාර්තා පොත් අතරට යන තරමට විශේෂ වුණා. ඒට හේතුව ඔහු යොමු කෙරුව එම යෝකර් පන්දුව පැයට කිලෝමීටර් 156ක වේගයකින් සමන්විත වීමයි. මෙවර IPL තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙකු වේගවත් පන්දුව ලෙසින්ද ඒ ඉතිහාසගත වුණා. ඔහුගේ පන්දුව හමුවේ ගුජරාට් පිටිකරුවන් කොතරම් දුර්වල වුණාද කියනවනම් ඔවුන් බැලුවේ ලකුණු නැතත් කඩුල ආරක්ෂා කර ගැනීමටයි. දිල්ෂාන් පමණක් නොව අනෙක් පන්දු යවන්නනුත් ඊයේ තරගයේදී තමන්ගේ උපරිමය කරා. කොහොමද දිල්ෂාන්ගේ සහ අනෙක් පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යෑම හැම ගුජරාට් එනම් පන්දු 9 පන්දු දෙකක් තුල සියල්ලම දැවි ලකුණු 50කට සීමා කිරීමට ඔවුන් සමත් වුණා. මෙතෙක් IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරු අඩුම ඉනිම ලෙසද මේ නව වාර්තාවක් පිටවවුවා. ඒ අනුව තරගයේ ජයග්‍රහණ හිමි වුණේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට. තරගයේ වීඩියෝ ලෙස නම් දරුවේ පන්දු වාර දෙකක් ක්‍රියාත්මක කර හැට්‍රික් අවස්ථාවක් සමග කඩලු 5ක් දවාගෙන විශිෂ්ට වාර්තාවක් පිටව දිල්ෂාන්. ජූනි මාස 3 වෙනිදා සිට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අත තරග සියල්ලම ඔබට මෙම නාලිකාවේ සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.